මිතුරන් නැතුව තනි වෙලා ඉන්න එක ඒක පුද්ගලික අසමත්කමක් නෙමෙයි. ඇත්තට මේක ගොඩක් ගැඹුරු මනුෂ්‍ය අත්දැකීමක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ මිතුරන් නොමැතිව සිටින පුද්ගලයන්ගේ මනෝවිද්‍යාව ගැනයි. හිතන්නකෝ සිනග පිරුණු කාමරයක ඉඳිද්දීත් හරියට තමන්ග කාටවත්ම පේන්නේ නෑ වගේ අදෘශ්‍යමානයි වගේ හැඟීමක් කවදා හරි දැනලා තිනවද? අන්නේ හැඟීම තමයි අපි අද කතා කරන මාතෘකාවේ හරියටම හදවත. හොඳයි. මේ තනිකම කියන අත්දැකීම හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම එක දෙයක් පැහැදිලි කරගන්නම ඕන. ඒ තමයි කෙනෙක් තමන්ගේ කැමැත්තෙන්ම තෝරගන්න තනිකමයි තත්වයන් නිසා අකමැත්තෙන් විඳවන්න වෙන තනිකමයි කියන්නේ අහසට පොළව වගේ වෙනස් අත්දැකීම් දෙකක්. අපි බලමු මේ වෙනස මොකක්ද කියලා. මෙතන තියෙනවා වචන තුනක්. solitude, social isolation සහ loneliness. මුලින්ම solitude ගත්තොත් ඒ කියන්නේ කෙනෙක් තමන්ගේම කැමැත්තෙන් හරිම සතුටින් තනියම ඉන්න එක. ඒක ධනාත්මක දෙයක්. ඊළඟට social isolation. ඒ කියන්නේ භෞතිකවම ඇත්තටම සමාජ සම්බන්ධතා නැති වෙලා හුදකලා වෙලා ඉන්න එක. හැබැයි loneliness එහෙමත් නැත්නම් පාළුව කියන්නේ මේ දෙකටම වඩා හාත්පසින්ම වෙනස් හරිම ගැඹුරු හැඟීමක්. ඒ කියන්නේ අපේ වටේට කොච්චර මිනිස්සු හිටියත් හදවතින්ම දැනෙනෝ මම තනියම කියලා. අනේ ඒ වේදනාකාරී හැඟීම. එහෙනම් ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපි සමාජයෙන් විසන්ධි වෙන්නේ? අපි දැන් බලමු අපිට නොපෙනෙන අපේම හිත ඇතුලේ තියෙන ඒ මානසික බාධක ඒ අදෘශ්‍යමාන බිත්ති මොනවද කියලා. අනිත් අය හිතනවා ඇති මම හරිම අමුතු කෙනෙක් කියලා. මේ වගේ සිතුවිලි අපේ ඔළුවට කොච්චරනම් එනවද? මේක තමයි ගොඩක් වෙලාවට සමාජ කාංසාවේ. ඒ කියන්නේ social anxiety එකේ ඒ වගේම අපේ හිතන විදිහේ වෙනස්කම් වල ඒ කියන්නේ cognitive distortions වල ආරම්භක ලක්ෂ්‍ය වෙන්නේ. ඇත්තටම මේ තත්වයට බලපාන ප්‍රධාන මානසික හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි සමාජ කාංසාව. ඒ කියන්නේ අනිත් අය තමන්ව නරක විදියට විනිශ්චය කරයි ප්‍රතික්ෂේප කරයි කියන දැඩි පාලනය කරගන්න බැරි බය. ඊළඟට විෂාදය එමත් නැත්නම් ડિප්‍රෙෂන්. ඒකත් එක්ක එන ශක්තිය අඩුකම කිසිම දෙයකට උනන්දුවක් නැතිකම නිසා කෙනෙක් සමාජයෙන් ඉබේටම ඈත් වෙනවා. ඒ වගේම තමයි අඩු ආත්ම අභිමානය. ඒ කියන්නේ මම හොදමදි, මම මිත්‍රත්වයකට වටින්නේ නැහැ කියන විශ්වාසය හිතේ ජඹුරටම කිදා බහැලා තියෙන එක. අන්තිමට අපි පොඩි කාලේ අපේ දෙමව්පියන් එක්ක අපිට සමීප අය එක්ක ගොඩනගාගත්ත බැඳීම්, ඒ attachment styles පවා අපි වැඩිහිටියෙක් වුණාම අපේ මිතුදම් වලට කෙලින්ම බලපානවා. සමහර විට මම හරිම නීරස කෙනෙක් වෙන්නේ නැත්තේ. අන්න ඒ වගේ Taman ගැන තියෙන නිෂේධාත්මක විශ්වාසය තියෙනවා නම් ඒක සමාජයට මුහුණ දෙන තියෙන විශ්වාසය කෙලින්ම බිඳලා දානවා. මනෝවිද්‍යාවේදී අපි මේවට කියනවා සංජානන විකෘති වීම කියලා. ඒ කියන්නේ අපේ සිතුවිලි යථාර්ථයෙන් ටිකක් ඈත් වෙලා විකෘති වෙලා පේන එක. උදාහරණයක් බලන්න mind reading. ඒ කියන්නේ අනිත් අය හිතන්නේ මම අමුතුයි කියලා අපිම උපකල්පනය කරන එක. ඊළඟට catastrophizing. ඒ කියන්නේ මම වැරදි දෙයක් කිව්වොත් එතනින් හැමදේම ඉවරයි කියලා නරකම දේ ගැන හිතන එක. එහෙමත් නැත්නම් එක සිදුවීමක් අරගෙන කවුරුත් මට කැමති නෑ කියලා පොදු නිගමනයකට එන එක. මේ විකෘතුන සිතුවිලි හරියට අපිව නොදැනුවත්වම සමාජයෙන් ඈත් කරන අදෘශ්‍යමාන දම්වැලක් වගේ වැඩ කරනවා. හොඳයි. දැන් අපි හිත ඇතුලේ වෙන දේවල් ගැන කතා කළා. හැබැයි මේ ප්‍රශ්නෙට සම්පූර්ණ වගකීම අපේ කරමත පටව ගන්න ඕනේ නැහැ. මොකද අපි ජීවත් වෙන මේ නූතන සමාජයත් මේකට ලুকু බලපෑමක් කරනවා. අපි දැන් මේ බාහිර සාධක දිහාට ටිකක් හැරෙමු. මේ ප්‍රස්තාරය දිහා බලන්නකො මේකෙන් පේනවා ඩිජිටල් ලෝකය විශේෂයෙන්ම සෝෂල් මීඩියා අපිට හරියට සම්බන්ධතා තියෙනවා වගේ ලොකු මායාවක් මවනවා. ඒත් ඇත්තටම ගැඹුරු හදවතට දැනෙන බැඳීම් ඇතිවෙන්න තියෙන ඉඩකඩයකින් අඩු වෙලා. ඒ වගේම ගෙදර ඉඳන් වැඩ කරන රිමෝට් වර්ක් සංස්කෘතිය, වේගවත් නාගරික ජීවන රටාව මේ හැමදේම මේ තත්ත්වයට දායක වෙලා තියෙනවා. මෙන්න මේක තමයි මූලිකම ජීව විද්‍යාත්මක සත්‍ය. අපි මිනිස්සුયો කියන්නේ පරිණාමීය වශයෙන්ම සම්බන්ධතා සඳහා නිර්මාණය වුණ ජීවීන්. අපේ මොළය, අපේ ස්නායු පද්ධතිය, ඒ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නෙම අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්නයි. අන්න ඒ නිසා දීර්ඝ කාලයක් තනියම ඉන්න එක, පාළුවෙන් ඉන්න එක කියන්නේ මානසික කාරණයක් විතරක්ම නෙවෙයි. ඒක අපේ ශරීරයටත් බලපානවා. අපේ ශරීරයේ ආතති හෝමෝනය, ඒ කියන්නේ කෝටිසෝල් මට්ටම වැඩි වෙනවා, හෘද රෝග අවදානම ඉහළ යනවා. ඒ වගේම විෂාදය සහ කාංසාව වගේ මානසික තත්ත්වයන් නැතිවීමේ අවධානමත් සැලකිය යුතු ලෙස වැඩි කරනවා. හරි. දැන් අපි පොඩි විරාමයක් ගමු. කිසිම විනිශ්චයකින් තොරව හරිම මෘදුව අපි අපේම හිතට ටිකක් එබිලා බලමු. මේ චිත්තවේගී අත්දැකීම ගැන පොඩක් ආවර්ජනය කරමු. මේ තනිකම කියන හැඟීම ඇත්තටම දැනෙන්නේ කොහොමද? සමහර විට ඒක නිරන්තරයෙන් දැනෙන පාළුවක්, ලැජ්ජාවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමම කාටවත්ම පේන්නේ නැහැ අදෘශ්‍යමානයි වගේ හැඟීමක් වෙන්න පුළුවන්.
ඒ අතරම තවත් කෙනෙකුට ඒක අනවශ්‍ය ප්‍රශ්නවලින් ඩ්‍රාමාවලින් නිදහස් හරිම සාමකාමී අත්දැකීමක් වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට මේ හැම හැඟීමකම මිශ්‍රණයක් තමයි අපිට අත්විඳින්න වෙන්නේ. හොඳයි. අපි ප්‍රශ්න තේරුම් ගත්තා. ඒකට හේතු තේරුම් ගත්තා. එහෙනම් දැන් අපි බලමු මේ தත්වයෙන් ගොඩ එන්න සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා විද්‍යාත්මකව ඔප්පු කරපු ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රමවේද මොනවද තියෙන්නේ කියලා. මොකද මතක තියාගන්න සම්බන්ධතා කියන්නේ අපිට ඉගෙන ගන්න පුහුණු වෙන්න පුළුවන් කුසලතාවක්. මෙන්න තියෙනවා අපිට පියවරෙන් පියවර අනුගමනය කරන්න පුළුවන් ටූල් කිට් එකක්. පළවෙනි පියවර තමයි අපේ සිතුවිලි නැවත රාමුගත කරන එක. ඒකට CBT එහෙම නැත්නම් සංජානන චර්යා ප්‍රතිකාර වගේ ක්‍රම පාවිච්චි කරලා අපි කලින් කතා කරපු මේ නිෂේධාත්මක සිතුවිලි රට අඳුරගෙන ඒවට අභියෝග කරන්න පුළුවන්. දෙවෙනි පියවර පොඩි සමාජ පියවර තියෙන එක. එකපාරටම ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. කොෆි කඩේකදී නාදුනන කෙනෙක්ට පොඩි හිනාවක් දෙන එක වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. තුන්වෙනිවට සමාජ කුසලතා පුහුණු වෙන එක. ඒ කියන්නේ හොඳින් සවන් දීම, ප්‍රශ්න අහන විදිහ වගේ දේවල්. අන්තිම සහ වැදගත්ම දේ තමයි the one friend strategy එක. මිතුරන් 100ක් හදාගන්න දඟලනව වෙනුවට මුලින්ම එකම එක හොඳ ගුණාත්මක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක කෙරෙහි විතර අවධානය යොමු කරන එක. ඒක ගොඩක් ඵලදායී. සමාජ කුසලතා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. මේ වගේ පොඩි දේවල් වලින් පටන් ගන්න පුළුවන්. කතා කරනකොට මෘදු විදිහට ඇස් දිහා බලන්න ඉන්න එක, ඔව් නැහැවලින් උත්තර දෙන්න බැරි විරුද්ධ ප්‍රශ්න අහන්න ඉගෙන ගන්න එක, අනිත් කෙනා කියන දෙයට ක්‍රියාශීලීව සමන් දෙන එක, ඒ වගේම කෙටි සංවාදයක් පටන් අරන් ඒකේ ලස්සනට අවසන් කරන්න පුරුදු වෙන එක. මේවා තමයි මයික්‍රෝ ඉම්ප්‍රූව්මන්ට්ස් කියන්නේ. හොඳයි. අවසාන වශයෙන් අපි මේ මුළු මාතෘකාවම දිහා හරිම බලාපොරොත්තු සහගත අලුත්ම දෘෂ්ටි කෝණයකින් බලමු. මෙන්න මේක තමයි අද දවසේ ප්‍රධානම පණිවිඩය. මිත්‍රත්වය කියන්නේ අපිට උපතින් ලැබෙන වෙනස් කරන්න බැරි පෞරුෂ ලක්ෂණයක් නෙවෙයි. ඒක කාලයත් එක්ක අපිට ඉගෙන ගන්න, පුහුණු වෙන්න, වර්ධනය කරගන්න පුළුවන් අපූර්ව කුසලතාවයක්. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කරපු අවුරුදු ගාණක් දිගුණු අධ්‍යයනයකින් හොයාගත්ත මේ ගැඹුරු කාරණේ බලන්න. හොඳ සම්බන්ධතා අපිව වඩාත් සතුටින් සහ නිරෝගීව තබනවා. එතනින් එහාට කතා දෙකක් නෑ. ඉතින් මේක තමයි අපි ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැවැත්මට මනුෂ්‍ය සම්බන්ධතා කොයිතරම්නම් අත්‍යවශ්‍යද කියන එකට ලැබෙන බලගතුම සිහිකැඳවීම.